මේ වගේ ලිස්ට් එකේ ඉන්න බූට් එකක් ආපු වගේ සහෝදරයාගේ ස්ටේටස් එක අපි බලමු. හරිද? පළවෙනි එක නින්ද යන්නේ නැහැ බං හුත්ත. දෙවෙනි එක ඇයි මං ආදරය කරන්න බැරි නම් ලං වෙන්නේ? ඇයි ගෑනු ඇයි ආදරය අවතක් කරනවා නේ බං. හරිද? ඔන්න තුන්වෙනි එක ආදරය කියනවා මේ ඉන්නවා අය යනවා උකර දාලා උත්ත. හරිද? උඩ හතරවෙනි එක සිරාවට හොවට රිටර්න් නම්බර් කාගෙන් හරි සිරාවට. හරිද? පස්වෙනි එක සල්ලි ලස්සනයි උත් ආදරේ ගෑනු ඇයි එහෙම. ඔන්න හයවෙනි එක ගෑනු එපා කරා උත් ආදරේ උත්ත. හත්වෙනි එක මට පිස්සු මගේ හුත්තෝ. අනේ වද්දවා. අටවෙනි එක බායි. ඔන්න නවවෙනි නින්දයක් නෑ බං. ආයි දාන්න කවන්නේ. 10වෙනි එක එක්කවත් මැසේජ් කරන්නේ නෑ. 11වෙනි එක මාව බලාගත්තට ඔයාට මාව ඇදුවාට ගොඩක් පින් දැන් පරිච්ඡේදයෙන් සතුටින් ඉන්න. හරි. 13වෙනි එක ඔබ කොහෙවත් තියෙන පෑන් එකකුත් දාලා වචා වහලේ. සිවිලිමේ තියෙන පෑන් එක සිවිලි කොහෙ වහලේ දවස් දෙල්ලලා තියෙන්නේ. පෑන් එකකුත් දාලා. මට ඉතින් මු එල්ලෙන්න බලාපොරොත්තු වෙද්ද දන්නා එක දාලා තියෙන කොට එකක් විදියට කාලේ කවන්න. ඔන්න මම යන්න අහන්නේ පෑන් එකට ඔය යන්න හදන්නේ. හරි කවන්නේ පෑන් එකට යන්න. ගෑණි කිටියා ගියා අක්කගේ කිටියා යද්දියා ආදරේ ගන්න. ආතියට බටන් දාලා දිනවා අයියෝ බල විතරයි ඉන්නේ. කතුඹ නෙමෙයි බල. හරිද? දැන් උඩත් ඇයිද කියලා මචං මුකේද චවුට කරල්ලා මේ පව් මචං අයිස